හලෝ කොහොමද ආලට අද මම ටිකක් වෙනස් විදිහ වීඩියෝ එකක් තමයි කරන්නේ. සාමාන්‍ය ගෑල්ලමෙන් නැති මේ වගේ දේවල් කරනවා. මම අද කරන්නේ මගේ කොණ්ඩේට කරන සත්කාරයක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න එක. ඉතින් කැම්පස් එකේ ඉන්නකොට ගොඩාක් මගේ කොණ්ඩේ ගියා මේ ඒකේ වතුර අනම්මනම් ප්‍රශ්න ඊට පස්සේ ස්ට්‍රෙස් ඒවා නිසා. ඉතින් ඒකත් එක්ක මම කොණ්ඩේට කරන සත්කාර ප්‍රමාණය චුට්ටක් වැඩි කරා. A few moments later. මුලින්ම කියන්න ඕන මම කොණ්ඩේ දැන් ඔයිල් කරගෙන ඉන්නේ. ඉතින් මට ටයිම් එක හම්බ වෙන විදිහට තමයි මේ සත්කාර ප්‍රමාණය ගැන කරන්නේ. ගොඩාක්ම ස්වභාවික දේවල් කරන්න තියෙන ටයිම් එක අඩුයි මට. ඒකත් එක්ක මම ඔයිල් කරනවා හැමදාම වගේ කොණ්ඩේ නම්. ඉතින් ඒක නිසා තමයි මෙහෙම හරි කොණ්ඩේ ඉතුරු වෙලා තියෙන්නේ. හරි. අපි බලමු මේ ස්වභාවික සත්කාරයට මොනවාද ඕන වෙන්නේ කියලා. මම මුලින්ම කියන්නම් මට ඕන වෙනවා පේරකොළ. පේරකොළ ඕන වෙනවා. ඇත්තටම පේරකොළ කියන්නේ ගොඩක් හොඳ දෙයක් අපේ ශරීරයට මුළු ශරීරයටම හොඳ දෙයක්. මෙතනින් කතා කරන්නේ හිසකෙස් ගැන නිසා මම හිසකෙස් වලට කොච්චර බෙනිෆිට්ස් තියනවද කියලා කියන්න. අපේ හිස් කබල නිරෝගීව පවත්වා ගන්න මේ පේරකොළ ගොඩාක් උපකාරී වෙනවා. එතකොට පේරකොළ වලින් කරන්න පුළුවන් අපේ හිස් කබලේ ශුද්‍රජීවී වර්ධනය අඩු කරලා හිස්වලි වගේ තත්ත්වයන් පාලනය කරලා නිරෝගිමත් හිසකෙස් ලබා ගන්න අපිට පේරකොළ පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට වද මල් වදකොළ මේවත් යූස් කරන්න පුළුවන් අපේ හිසකෙස් වල තියෙන ගැටලු සඳහා. එතකොට හොඳින් හිසකෙස් වර්ධනය කරගන්න වදකොළ වදමල් මේ දෙකම භාවිතා කරන්න පුළුවන්. මං ළඟ තියෙන්නේ අද වදකොළ විතරයි. ඉතින් මම ඒක ගත්තා. ඒ වගේම තව ගොඩක්ම හොඳ ඉන්ග්‍රීඩියන්ට් එකක් තමයි හිසකෙස් වල තියෙන සියලුම ගැටලු සඳහා හොඳම ඉන්ග්‍රීඩියන්ට් එකක් තමයි මේක. මොනවාද මේ? හාල් වතුර. හාල් වතුර සාමාන්‍යයෙන් හිසකෙස් වල තියෙන සියලුම ප්‍රශ්න නැති කරලා ඒ කියන්නේ හිසකෙස් හොඳින් වර්ධනය කරන්න උපකාරී වෙනවා. ඉතින් මම අද මේ හදන හෙයා මාස්ක් එකට හාල් වතුරත් පාවිච්චි කරනවා. ඉතින් මීට අමතරව ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් උළු හාල්, ඊට පස්සේ කොහොඹ කොළ වගේ දේවල්, ඊට පස්සේ කොමාරිකා මේ වගේනුත් වෙන්නේ හිසකෙස් වලට හොඳ පෝෂණයක් හම්බෙලා හිසකෙස් ගැලවී යාම. ඊට පස්සේ හිසකෙස් වල තියෙන ඒ කියන්නේ ඒ තියෙන සියලුම ප්‍රශ්න නැති කරන එක. ඒ කියන්නේ වර්ණය පවා වැඩි කරන්න උපකාරී වෙනවා. අපිට කළුදුරු උනත් යූස් කරන්න පුළුවන් මේ හදන මාස්ක් එකට. ඉතින් මම දැන් මේක හදාගෙන ඇවිල්ලා ඇප්ලයි කරන්න ඔයාලා එක්කම. A few moments later. මේ තියෙන්නේ බ්ලෙන්ඩර් කරලා ගත්තු එක මම කප් එකකට දාගත්තා. පොඩ්ඩකින් මම පෙන්නන්න. හරි. දැන් මේක ඇප්ලයි කරනකොට අපිට කොණ්ඩේ සෙක්ෂන් කරලා ඇප්ලයි කරන්නත් පුළුවන්. නැත්නම් අපිට නිකම්ම මේ විදිහට අරගෙන ඔහොම ඇප්ලයි කරන්න තියෙනවා. හොඳට මතක තියාගන්න මේක ඇප්ලයි කරලා ඉවරලා කොණ්ඩේ නිකම්ම සෝදලා අරින්න. කිසිම ෂැම්පූ එකක් යූස් කරන්න එපා. මොකද මේ එතකොට දැන් අපි මේ ස්වභාවික සත්කාරයන්නේ කරන්නේ. එතකොට කිමිකල් ඇඩ් වුනහම අපි කරපු සත්කාරයෙන් වැඩකුත් වෙන්නේ නැහැ. ඒක නිසා මේ ස්වභාවික සත්කාරය අපේ හිසට හොඳට කාවද්දන්න නම් අපි ස්වභාවික දේවල්ම කරන්න. ඉතින් වතුරෙන් විතරක් සෝදලා හරියම හොඳටම ඇති. මම දැන් මේක ඇප්ලයි කරලා අපි නාන්න පැය භාගයකට විතර කලින් මේක කරාම ඇති. උදේ වරුවක කරන්න සෙම තියෙන කට්ටිය පොඩ්ඩක් ඒ කියන්නේ සැලකිලිමත් වෙලා එහෙම කරන්න. Nice. මේ තියන්නේ කොණ්ඩේ වේලුණාට පස්සේ දැන් හොඳට තියෙනවා. ලස්සනට පේනවා මේස. ඉතින් කරලා බලන්න.